ඉතින් අද මම ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ෆෝන් එකට සුපිරි ලයිව් වෝල්පේපර් එකක් කොහොමද කියලා. මේකට පුංචි එකම එක ඇප් එකයි ඕන. අපි එහෙනම් ගිහිල්ලා බලමු අද වීඩියෝ එකට. වීඩියෝ එක යන කලින් මතක් කරනවා ඔයගොල්ලෝ තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරන්න කියලා. එහෙනම් අපි යමු අද අපේ වීඩියෝ එකට. ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕන ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ තියෙන Play Store app එක open කරගෙන ඒක search bar එකේ search කරන්න Fluid කියලා. මම දැනටමත් ඒක සර්ච් කරලා තිබ්බා. ඊට පස්සේ මෙන්න මේ Fluid Simulation කියන app එක ඕගොල්ලෝ download කරගන්න. මම දැනටම මේ app එක download කරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි මෙතනින් open වෙමු app එකට. ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ මේ app එක open කරාට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ වගේ interface එකකට තමයි ගෙනියන්නේ. මේකේ කිසිම දෙයක් නැහැ. ඒකට මේ බලන්න මේක touch කරාට පස්සේ මේ විදිහට ලස්සන මේවා යනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ මෙතන මේ තියෙන රවුම ක්ලික් කරගන්න. ඊට පස්සේ මේ මෙතනින් තියෙන ඔයගොල්ලන්ට ඕන විදිහට ඕන පාටක් එන විදිහට මේක ලස්සන දාගන්න පුළුවන් විදිහ මේවා. රවුම්. ඔයගොල්ලෝ කැමති ඒවා දාගන්න පුළුවන්. මමගේ පළවෙනියම තිබ්බ එක දාගන්නවා. මෙතන edit option එක දෙන්න. ඊට පස්සේ මේ quality කියන එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට මෙතන low තියෙනවා, high තියෙනවා, medium තියෙනවා. මෙතන ඔයගොල්ලෝ medium දාගන්න. අනිත් settings නම් ඕගොල්ලන්ට ඕන විදිහට දාගත්තා. ඒක ඕගොල්ලෝගේ කැමැත්ත. මේ මම නම් මේ settings වල වෙනසක් කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ මේ පාට තියෙනුනේ. මේක සිංගර් කියන එක අයින් කරගෙන අපි මේකේ පළවෙනි එක දාන්න. ඒකේ තියෙන පළවෙනි එක බලන්න. ඕනනම් මේකේ තියෙනවා තව RGB, double, single ඒ විදිහට ඕන එකක් දාන්න පුළුවන් ඕගොල්ලන්ට. ඊට පස්සේ මෙතන මේ clear කියනෝනේ මේ යට. මෙන්න මේ option එක හරි දාන්න. ඊට පස්සේ නැත්තම් ඔයගොල්ලෝ මේ එක පොඩ්ඩක් මේවා එනවා මේ ක්ලියර් කියන ඔප්ෂන් එක ඉබ්බුවට පස්සේ පොඩ්ඩක් පිසිදුව පොඩ්ඩක් පේනවා. ඊට පස්සේ මේ set live wallpaper කියන ඔප්ෂන් එක බලන්න. ඊට පස්සේ මේ පහලින් තියෙනවා set wallpaper කියලා ඔප්ෂන් එක. ඒකට ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේක home screen එකට දාගන්න පුළුවන්. එහෙම නැත්නම් home screen එකට lock screen එකට දාගන්න පුළුවන්. මම මේක දාගන්නේ home screen එකට. දැන් අපි මේ විදිහට home screen එකට ගෙනියනවා. ඔයගොල්ලන්ට මේ විදිහට live wallpaper එකක් ගොඩක් ලස්සනට දාගන්න පුළුවන්. මේ wallpaper නම් සුපිරි. ඉතින් අද වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like කරන්න අමතක කරන්නත් එපා. අනිවාර්යෙන් comment කරන්න. එහෙනම් තව කෙනෙකුට බලන්න share කරන්න අමතක කරන්න එපා.